ඔන්න මේ වීඩියෝ එක ඔයාට හම්බ වෙලා ඔයා මේක බලනවා නම් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතය දැන් තියෙන එක නෙවෙයි මේ විනාඩි කිහිපය ඔයා මේ වීඩියෝ එක ගත කරාම ඔයාට ලැබෙන්නේ. ඔයාගේ ජීවිතය ගැන ඔයා හිතන විදිහ තන්නේ කරම වෙනස් වෙයි. ඉතින් මේක ඇත්තටම මගේ හැබෑම ජීවිතේ අත්දැකීමක්. මේක ඇත්තටම මට යුනිවර්ස් එකෙන් මේ විශ්වයෙන් මට ලැබුණ තෑග්ගක්. මේ විශ්වයෙන් මට ලැබුණ මගේ ජීවිතේ ඇත්තටම ලැබිච්ච වටිනාම දේවල් වලින් එකක් කියලා මට ඔයාලට කියන්න පුළුවන්. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ ඔරවුෆ්නේ චනාලිකාවේ යාළුවෝ හැමදෙනාම සහ මේකට අලුතෙන් එකතු වෙන හැමෝමත් මට කමෙන්ට් කරන ලයික් කරන ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට යටින් අනිවාර්යෙන්ම thank you universe එහෙම නැත්නම් විශ්වයට ස්තුති වේවා කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මොකද්ද අද මම කිසිම මෙතඩ් එකක්වත් මොකුත් නෙවෙයි කියලා දෙන්නේ. මම ඇත්තටම මම වැඩ කරන්නේ කෙයා හෝම් එකක. ඒක මගෙත් එක්ක මුල ඉඳලම රැඳිලා ඉන්න හැමෝම දන්නවා. ඉතින් මම මගේ පැය 12ක ෂිෆ්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒ පැය 12ම මම ගත කරන්නේ ඒ ගොඩාක් වෙලාවට ඉන්නේ වයස අවුරුදු 90ට වඩා වැඩි කට්ටිය. දෙවනි ලෝක යුද්ධේ කාලේ එයාලගේ පුංචි කාලේ ගත කරපු වැඩිහිටියෝ මට මුණ ගැහෙන්නේ. ඉතින් හරිම ජීවිතේ පුදුමාකාර අත්දැකීම් රස කතා එයාලගෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් අවුරුදු 103 අවුරුදු 102 අවුරුදු 99 මෙහෙම ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ඉතින් තාමත් හොඳට ඇවිදලා කතා බහ කරලා හැමදේම එයාලගේ අතීත කතා මේ දේවල් ෂෙයා කරගෙන ඉන්න පුළුවන් තරම් ශක්තියක් මාර සෞඛ්‍ය සම්පන්නකමක් එයාලා ගාව තියෙනවා. ඉතින් මෙහි කියා හෝම් එකක් කියන්නේ ලංකාවේ කියා හෝම් එකක් වගේ නෙවෙයි. හරිම වෙනස්. මෙහි හැම වෙලාවෙම ඉන්ඩිපෙන්ඩන්ස් ඒ කියන්නේ තමන්ගේ ස්වාධීනත්වය අගය කරන රටක් මේක. ඉතින් වැඩිහිටියෝ උනත් අම්මලා තාත්තලා එයාලට තේරෙනකොට එයාලා තවදුරටත් ගෙදර ඉන්න එක අනිත් කට්ටියට බාධාවක් කියලා. කියන්නේ හැමෝගෙම පර්සනල් ලයිෆ් එක ගැන මාරම විදිහට වැලියු කරන රටක් මේක. ඉතින් එයාලම තීරණය කරනවා මෙහෙම වැඩිහිටි නිවාසයකට එන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මම වැඩ කරන කෙයා හෝම් එක කියන්නේ මෙහි තියෙන ලක්ෂරිම කෙයා හෝම් එකක්. ඉතින් අපිට රෙසිඩන්ස්ලා 53ක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම හරිම ධනවත් ගොඩක්ම සල්ලිකාර මේ පවුල්වල කට්ටිය තමයි ඉන්නේ. ඒ කියන්නේ ජීවිතේ මෙහි උපරිමයටම මුදල් තිබුණ ජීවිතේ උපරිමයටම විඳපු කට්ටිය. ඉතින් මේ කට්ටියගෙන් අහනකොට මේ කට්ටියගෙන් මම මෙයාලත් එක්ක කතා කරනවා. මම හරි ආසයි ඒ දේවල් දැනගන්න. මොකද ඒක තමයි සැබෑම ජීවිතේ කෙනෙක්ගේ අත්දැකීමකින් ලබා ගන්න දෙයක් කියන්නේ අපේ ජීවිතේට නිම කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන දෙයක්. මොකද අපිට සමහර විට අවුරුදු ගාණක් ගිහිල්ලා ගන්න පුළුවන් දෙයක් අපිට එක විනාඩියක් යාලත් එක්ක කතා කරලා ඉගෙන ගන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් අපේ ජීවිතේට ඒ දේවල් එකතු කරගන්න. ඉතින් මේ වගේ මම යාලගෙන් අහද්දි ඔයාලා හිතන්නේ මොකද්ද මේ ජීවිතේ තියෙන වටිනම දේ? එයාලා කියන්නේ 99% කියන්නේ සතුට. ඔයාලා කවදාවත් සල්ලි පස්සේ දුවන්න එපා. සල්ලි පස්සේ දුවන්න එපා. ඔයාලා හිතන්නේ සල්ලි ලැබුණාම සතුටු වෙනවා කියලා. හැබැයි සතුටු වුණොත් ඔයාලට සල්ලි ලැබෙයි. ඔයාලා සතුටින් හිටියොත් ඔයාලට සල්ලි ලැබෙයි. එයාලා ගාව තියෙන බඩු මුට්ටු
මේ කිසිම දෙයකට කිසිම වටිනාකමක් නැහැ කියලා තමයි යාලා කියන්නේ. අඩුම ගානේ අපේ දරුවන්ටවත් ඒව ඕනේ නැහැ. අපි ආසාවෙන් ගොඩ ගහගත්ත මල් පෝච්චියක්වත් දරුවන්ට ඕනේ නැහැ. ඉතින් එයාලා ඉන්න කාමරේ එයාලට තියෙන එයාලගේ ඇඳ, එයාලගේ රෙදි දාන කබඩ් එක, ටීවී එක, පුටුව මෙච්චරයි යාලගේ කාමරේ තියෙන්නේ. ඉතින් මේ මහා විශාල මන්දිරවල ජීවත් වෙච්ච කට්ටිය ඉතින් මේ කාමරේ මේ තියෙන අවම බඩු ටිකෙන් ජීවිතේ පුදුම සතුටෙන් ගෙවනවා. මෙහෙ ගියා හෝම් වල ලංකාවේ වගේ දරුවන්ට මගේ පුතා මෙහෙම ගෙනත් දැම්මා, දුව මෙහෙම ගෙනත් දැම්මා, එයාලා මෙහෙමයි කියලා එහෙම කිය ඉන්න හැම එයාලා පුදුම සතුටෙන් ජීවත් වෙනවා. පුදුම සතුටෙන් ජීවත් වෙනවා. ඒකල ඉතින් එයාලා මැරෙනවා. මම දැන් මේකේ මම අවුරුදු 4ක් ඉන්නවා. ඒ අවුරුදු 4ටම ගොඩක් කට්ටිය ඉතින් මැරලා තියෙනවා. ඉතින් මැරෙන්නේ ජීවිතේ උපරිම සතුට විඳලා. එයාලා මැරෙන්න බය නැහැ. එයාලා මරණය බලාගෙන ඉන්නේ. එයාලා හැම දෙයක්ම එයාලගේ ගෙවල් දොරවල් ඒ හැම දෙයක්ම විකුණලා දාලා තමයි මෙතෙන් එන්නේ. දරුවන්ට දෙන දේවල් දීලා ඒවා විකුණලා හැම දෙයක්ම කරලා තමයි එයාලා මෙතෙන් එන්නේ. ඊට පස්සේ හරිම නිදහස් ජීවිතයක් ගත කරනවා. එයාලා හැම වෙලාවෙම කියන්නේ පුළුවන් තරම් සතුටු අවස්ථා ජීවිතේ ගොඩනගා ගන්න. මොකද මේ වයසට ගිහිල්ලා අපි මෙහෙම ඉඳගෙන ඉන්නකොට අපිට කල්පනා කරන්න තියෙන්නේ, අපිට හිතලා සතුටු වෙන්න තියෙන්නේ අපි ජීවිතේ සතුටු වෙච්ච අවස්ථා විතරයි. අපි සල්ලි පස්සේ දුවපු දවස්වත්, අපි මොනවට හරි දුක් වෙච්ච දවස්වත් නෙවෙයි අපිට මතක. අපි හැම වෙලේම මතක් කරන්නේ අපි ජීවිතේ සතුටෙන් හිටපු දවස් විතරයි. ඒක නිසා මේ තරුණ පරපුරට අපිට දෙන්න පුළුවන් එකම අවවාදය තමයි be happy always as much as you can. එහෙම තමයි යාලා කියන්නේ. ඉතින් හැම වෙලාවෙම අනුන්ට උදව් කරන්න, තමන් සතුටෙන් ඉන්න, hina වෙන්න, තමන්ට හිතෙන වෙලාවට යන්න, එළියට බහලා ඇවිදින්න, මේ ස්වභාව දහමත් එක්ක හැසිරෙන්න. මේක තමයි ජීවිතය කියන්නේ. මොකද මෙයාලා මැරෙන විදියට ඊයේත් කෙනෙක් මැරුණා. ඉතින් එයාලා හැමදේම දාලා යනවා. එක මොහොතකින් කවුරුත් තමන්ගේ ළඟ නැහැ. හැමදේම දාලා යනවා. අන්තිමට අර කාමරේ තිබුණ ඇඳවත්, ඒ කබඩ් එකවත්, ඒ පුංචි බඩු ටිකවත් එයාලට උවමනා වෙන්නේ නැහැ. එයාලා අඳින්නෙත් අපි අඳින ඇඳුමක්. ඒක ගැනවත් එයාලට ගාණක් නැහැ. හැබැයි එයාලා මුණ ගැහෙන වෙලාවට හරිම සතුටෙන් කතා බහ කරලා අතීතේ එයාලගේ අතීත කතා, යුද්ධ කතා, මේ වගේ දේවල් අපිත් එක්ක කියලා ඒ hina වෙන දේ, ඒ සතුට වෙන දේ එච්චරයි එයාලා අන්තිම මොහොත වෙනකන් තියාගෙන ඉන්නේ. ඉතින් එයාලා හැම වෙලේම අපිට කියන්නේ සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ. අපිට ජීවත් වෙන්න සල්ලි ඕනේ. හැබැයි අපි ජීවත් වෙන්නේ සල්ලි වෙනුවෙන් නෙවෙයි. සතුට කියන දේ හොයන්න දෙයක් නෑ. මිනිස්සු කියන කට්ටිය නිර්මාණය කරලම තියෙන්නේ සතුටෙන් ඉන්න එක. අපිට හොයන්න දෙයක් නෑ. ඒක අපේ ළඟ තියෙනවා. අපිට ඒක පාද ගන්න විතරයි ඕනේ. ඒක නිසා මේ අර දේවල්, මේ මහා මන්දිර, අපි මේ හැල්මේ දුවන කිසිම දෙයක්වත් අපේ ජීවිතේට ඕනේ නෑ. දැන් මට අවුරුදු දැන් 38යි. එතකොට දැන් මගේ අවුරුදු 20 ගණන් වල ගැන මම හිතනකොට මට මොනවද දැනෙන්නේ? මගේ ජීවිතේ ආපෝ මං අපරාධ මෙහෙම දෙයක් කරේ, ඇයි මම මේ වගේ දෙයක් කරේ, අයියෝ මම මාර මෝඩ විදිහට හැසිරලා තියෙන කියලා දැන් තේරෙනවා. එතකොට අපිට තව ටිකක් අපි වැඩිමල් වෙන්න අපි වයසට යන්න අපිට මේ දේවල් එහෙම තේරුම් යනවා. එතකොට මේ වගේ වැඩි හිටියෝ අපිට මේ දෙන අවවාද වලින් අපිට කරන්න තියෙන්නේ, අපිට ගන්න තියෙන්නේ එකම දේ තමයි අනිවාර්යෙන්ම අපි තේ වයසට ගියාම අපිට ඔය දේ තේරුම් යයි. ඉතින් ඒක අවවාදයක් විදිහට පිළි අරගෙන අපේ ජීවිතේ ඒ කාලේ වෙනකොට එයාලටත් වඩා සතුටෙන් ජීවත් වෙන්න අපිට කරන්න තියෙන එකම දේ තමයි හැම මොහොතම සතුටෙන් ජීවත් වෙන එක. කුහකකම්, තරහවල් මේ කිසිම දෙයක් ළඟ තියාගන්න එපා. අපි මොන වෙලාවේ අපිට යන්න වේද? අපි සමහරට වයසට යනකම් ඉන්න එකක් නැහැ. අපි ඊට කලින් යයි. ඒක නිසා හැම වෙලේම හොඳ සිතුවිල්ලකින් ජීවත් වෙන්න.
කිසිම කෙනෙක් එක්ක තරහක් වෛරයක් කිසිම දෙයක් තියාගන්න එපා. මේ ජීවිතේ තියෙන්නේ හරිම ලස්සනට විඳලා ලස්සන මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා ලස්සන කෙනෙක් විදිහට මේ ජීවිතෙන් නික්මිලා යන්න. ඉතින් ඔන්න මේ නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලට මේ ජීවිතේ මේ සැබෑම අත්දැකීමක් මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඒක මාරම විදිහට මගේ ජීවිතේට බලපාලා තියෙනවා. ඇත්තටම සතුටින් ඉන්නකොට කිසිම අඩුපාඩුවක් නැහැ. මුදලුත් ලැබෙනවා, කැම බීමද මේ හැම දෙයක්ම ලැබෙනවා. සතුටින් ඉන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් අපි ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමදාමත් වගේ ඔයාලට ජයෙන් ජයම මම ප්‍රාර්ථනා කරනවා.